හායි කොහොමද ඔයාලට? අද අප්‍රේල් 15 ඒ කියන්නේ අද අපේ අම්මගේ බර්ත්ඩේ එක. අම්මගේ බර්ත්ඩේ එකට අපි හිතුවා පන්සල් යන්න ඕනි කියලා. Welcome to my channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඇස්තලා ඉන්න පන්සල් යන්න මම අම්මට හදපු නෙවෙයි ගෙනාපු බර්ත්ඩේ gift එක දෙන්න ඉන්න පන්සලේදී. අම්ම කැමති නැහැ සාමාන්‍යයෙන් බර්ත්ඩේ gift දෙනවට. ඒ වුණාට ඉතින් මම බර්ත්ඩේ gift එකක් ගෙනාවා. වෙනදාට අපි කරන්නේ අපේ පවුලේ හැමෝම 15 වෙනිදාට අපේ ගෙදරට ඇවිල්ලා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා කේක් කපලා. හැබැයි මේ පාර ඒක වෙන්නේ නැහැ. මොකද අපේ අම්මගේ මල්ලි රට ගියා. ඕස්ට්‍රේලියා ගියා ෆැමිලි එකත් එක්ක. ඒතකොට අම්ම පොඩ අවුලෙන් ඉන්නේ. යාලා ගිහිල්ලා දැන් තාම්මාසෙයි. ඉතින් එයාලා ගිහිල්ලා නිසා අපේ අම්මා පොඩ අවුලෙන් ඉන්නේ. ඒ නිසා අපි හිතුවා අද පන්සල් යන්න ඕනේ කියලා. එයා පොඩක් අවුලෙන් නිසාම පන්සල් ගිහිල්ලා අවුලෙන් කියන්නේ එහෙම ලොකු අවුලක් නෙමෙයි අර වෙන්ද වගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න කැමති නෑ එයා. ඉතින් අර වෙන්දට කට්ටිය එනවා අද ආවේ නෑ කියලා. ඒ නිසා අපි පන්සල් ගිහිල්ලා එන්න ඕනේ කියලා හිතුවා. අද යන්නේ අපි හන්තාන සඳගිරි සෑයට. ඉතින් මං ගිහිල්ලා වෙන්නම් එතන මොකද වෙන්නේ කියලා. අපි අත්තම්මත් අද අපේ ගෙදර ආවිල්ලා ඉතින් අපි ඔක්කොමලා පන්සල් යන්න ඇස්ති. මේක තමයි මගේ අවුට්ෆිට් එක. පේන්නයි මම හිත ගිහිල්ලා පෙන්නන්න මම තනි සුදු ඇඳුමක් ගෙනගත්ත පන්සල් යන්න. ගිහිල්ලා මම එතනදී පෙන්නන්න මොකද වෙන්නේ කියලා බලන් ඉන්න. මම අම්මට දෙන gift එක මොකද්ද කියලා සහ ඒක හොඳයිද කියලා කියන්න. හරිද? ඔන්න බලන්නකෝ ඉතින් මට වෙච්ච වැඩේ මට කැඩිච්ච හෙල්මට් එකක් තමයි හම්බුනේ මෙච්චර දුර ගමනක් යන්න. දුර කියන්නේ විනාඩි 20ක 25ක ගමනක් තමයි මේ යන්නේ අපි. හන්තාන සඳගිරි සෑයට යන්නේ. අපි ඉන්නේ ගලහා. ඉතින් මේ පාර ලස්සනයි හැබැයි. මම ඔයාලට දැන් අපේ ගමේ ලස්සන පෙන්වන්න තමයි හදන්නේ. මොකද මම කලින් පොඩි ෂෝට් වීඩියෝ එකක් දාලා ගොඩාක් අය ඒකට කැමති වෙලා තිබුණා. හරිම ලස්සනයි කියලා තිබුණා. ඒ නිසා මම හිතුවා මේ වීඩියෝ එකෙන් අපේ ගමේ තියෙන ලස්සන ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඔයාලා මේ පාර දන්නවත් ඇති සමහර අය නුවර ඉන්න අය. මේ තියෙන්නේ ගලහා ඉඳන් හන්තාන පැත්තෙන් නුවරට යන පාර. ඒ පාරේ තමයි හන්තාන සඳගිරි සෑය තියෙන්නේ. ඉතින් හෙට තමයි මේ යන්නේ. මේ පාර හරියම ලස්සනයි. සමහර වෙලාවට මේ ඇහැට පේන ලස්සන කැමරා එකට පේන්නේ නැහැ. මොකද ඒක අර බලාගෙන යද්දි අමුතුම ෆීලිං එකක්. අපි මමයි මල්ලි බයික් එකේ ගියේ. ඉතින් හරියම ලස්සනයි. අර ඈතින් පේන්නේ හන්තාන කන්දේ. එතෙන්ට තමයි අපි යන්නේ දැන්. දැන් ඉතින් ඔයාලම බලන්නකෝ මම මේ කියන්නේ බොරුද කියලා ලස්සනයිද කැතයිද කියලා බලලා කියන්නකෝ මට. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ හන්තාන සඳගිරි සෑයට. මෙතන අපි එද්දි අද අවුරුදු උත්සවයක්. අද අප්‍රේල් 15 වෙනි. ඉතින් අවුරුදු උත්සව තිබුණ හැමතැනම මෙතනත් පල්ලෙහා තියෙනවා ලොකු සෙනගක් හිටියා. ඉතින් අවුරුදු උත්සවේ නම් හැබැයි පන්සලේ එච්චර ලොකු සෙනගක් හිටියේ නෑ. මේ ඉන්නේ අපේ අම්මයි අත්තම්මයි අප්පච්චි ඒ තුන්දෙනායි මල්ලි මමයි තමයි ආවේ. මල්ලි පල්ලෙහා. මේ පන්සල හරිම ලස්සනයි. ඔයාලා ඇවිල්ලා නැත්නම් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න. පුදුම තරම් ලස්සනයි මෙතන. සාමාන්‍යයෙන් පොය දවසට එතකොට සැටර්ඩේ සන්ඩේ වගේ මෙතනට ලොකු සෙනගක් එනවා. ගොඩාක් දුර පැති වලින් එනවා කට්ටිය. හන්තානේ කන්දත් එක්කම ඉස්සරහින් තමයි මේ චෛත්‍ය හදලා තියෙන්නේ. ඒ නිසා මෙතන ඉඳන් පේන view එක හරිම ලස්සනයි.
මේ දැන් මම ඉන්නේ චෛත්‍ය ඇතුලේ. චෛත්‍ය ඇතුලට ගිහලා තමයි වන්දනා කරන්න තියෙන්නේ. මේ විදියට තමයි එතන හදලා තියෙන්නේ. මේනි අපේ අත්තම්මා. අපි මල් පූජා කරලා එළියට ආවා. මෙතන ටිකක් රස්නේ යද මේ අවුවසැර වැඩි නිසා කකුල් තියන්නත් අමාරුයි මේ පොළවේ. බලන්නක දැන් මෙතෙන්ට පේන view එක. අයියත් කියන්න මේ තියෙන්නේ මං අම්මට ගත්ත ටැග්. අම්මා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. මම මාස 3ක් තිස්සේ මේකට සල්ලි එකතු කරා. මොකද මට ලොකු සැලරි එකක් තාම හම්බෙන්නේ නැහැ. ඉතින් මට ලොකු ටැග් එකක් ගත්තී ටිකක් දවස් සල්ලි එකතු කරන්න වෙනවා. මම හැමදාම හිතන දෙයක් තමයි මිනිස්සු ජීවත් වෙන හරි පොඩි කාලයයි. එතකොට අපි ජීවත් වෙන කාලය ඇතුළතදී අපි ආදරය කරන අයට අපි අපේ ආදරය උපරිමයෙන් පෙන්වන්න ඕනේ. ගොඩාක් අය කරන වැරද්දක් තමයි එයාලා අනිත් අයට ආදරේ හැබැයි ඒ ආදරේ කියන්නේ නැහැ, පෙන්වන්නේ නැහැ. හිත ඇතුලේ තියාගෙන ඉන්නවා. ඉතින් හිත ඇතුලේ ආදරේ තියන් හිටියා කියලා කාටවත් දිගස් නෑ නේක දැනෙන්න. ඒ නිසා අපි ළඟ ඉන්න අයට අපි ආදරේ පෙන්වන්න ඕනේ. මං ආස ආදරේ පෙන්වන්න මේ විදියට. ඉතින් මං ආසයි හරිම ආසයි තෑගි දෙන්න. මම හම්බ කරලා කාට හරි තෑගි දෙන්න මං පුදුම ආසයි. ඉතින් ඒක තමයි මං අද මේ කරන්නේ. අම්මා දැන් මම අම්මගේ ටැග් දෙන්න යන්නේ. මොනවද? මම අම්මට ටැග් කිනානේ. මේ හෙඩින් හොඳයි. ඔව් මොනවද? අම්මගේ ටැග්. මොනවද දෙන්නේ? බලන්නවා. ඒක සරලයි. අම්මේ. අයියෝ. බලන්නක ඇද්ද කියලා. ඇත්ත බලන්නක. ගානට නේද? කොහොමද දැක්කේ ගාන වැඩන්නේ. ඇයි මං කියලා තියෙනවනේ මට මොකුත් ගේට් එපා කියලා නේද අම්මා? මට ගේට් කරසන්නේ. ලස්සනයිද? ඔව්. දුකයි හොම් වියදම් කරාම මට මෙතනදී අම්මගේ රියැක්ෂන්ස් එහෙම වීඩියෝ කරලා දාන්න ඕමනාවුන් නැති නිසා මම ෆෝන් එක බිමට අල්ලන් හිටියා කියන දේවල් විතරක් අහන්න. මොකද එහෙම ඉමෝෂන්ස් මාකට් කරන්න ඕනේ නැහැ කියලා හිතුණා මට. මම මේක අප්ලෝඩ් කරන්නේ කාට හරි තව කෙනෙක්ට තමන්ගේ දෙමව්පියන්ට සලකන්න ඕනේ, ආදරෙන් ඉන්න ඕනේ තමන්ට පුළුවන් විදියට කියලා හිතෙන්න සහ මටත් ඒක මෙමරි එකක් විදියට තියාගන්න ඕනේ නිසා. ලොකු තෑගි දෙන්න ඕනේ නෑ දෙමව්පියන්ට සතුටු වෙන්න. අපිට තියෙන දේෙන් පොඩි දෙයකින් හරි එයාලට මොන හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. මට අද හරිම සතුටුයි. මම මෙච්චර කාලයකට අම්මට දුන්න ලොකුම තෑග්ග තමයි යෝග. ඉතින් මම දැන් හම්බ කරනවා, මම රස්සාවක් කරනවා. ඉතින් මට පුළුවන් විදියට මම තෑග්ගක් දුන්නා. ඒකට මට හරිම සතුටුයි. ඔයාලා මේ වීඩියෝ එක බලන් හිටියට ඔයාලට thank you. ඒ gift එක හොඳයිද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. අපි ආයෙ දවසක හම්බෙමු. එතකල් ගිහින් එන්නම්. bye.